ඉතින් ඔයාලට කොහොමද? ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අපි බලමු අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි යන තැන පෙන්වන්න කලින් මම ඔයාලට කියන්නම්කෝ මම මෙච්චර දවසක් වීඩියෝ එකක් දාන්න පරක් වුණ හේතුව. ඉතින් අපි යුනිවර්සිටි එකෙන් ඇවිල්ලා දැන් මාසේ එකමාරක් විතර වෙනවා. ඉතින් ඒ කාලේ මට ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක තිබුණා අපේ. ඉතින් ඒකට වෙලා වෙන් කරන්න ඕනේ හින්දා වීඩියෝ එකක් ගේන්න ගොඩක් කල් ගියා. ඉතින් අපි බලමු දැන් අපි කොහෙද යන්නේ කියලා. මේ පාර මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නවා. දන්නේ නැති අයට කියන්නම් මේ තමයි තඹුත්තේකම අවුකන කලාවැව පාර. ඉතින් මේ පාර ගියපොය නම් දන්නවා මේ පාර කොච්චර ලස්සනයිද කියලා. දෙපැත්තෙම කුඹුගස් ඒ වගේ තියෙනවා. ඉතින් අපි මේ කලාවැව තමයි මේ පේන්න තියෙන්නේ. අපි මේ යන්නේ කොහෙද කිව්වොත් අපි ගිහිල්ලාම බලමුකෝ කොහෙද යන්නේ කියලා. ඉතින් අපි උදේම ආපු නිසා උදේට කන්නත් බැරි වුණා. මේ අපි උදේට කාලා හැම දැන් යන්න හදන්නේ තව ටිකකින්. එතනට මම යන ගමන් වලට විස්තර කියන්නම්කෝ. ඉතින් මේ තැන කියන්නේ මේක තමයි ජාතික නාමල් වෙන ඒ වගේම රෝස තිරුවාන කන්ද. ඉතින් මෙතන ගොඩාක් ළඟයි අනුරාධපුරයේ ඉන්න අයට නම් ලේසියෙන්ම ඇවිල්ලා යන්න පුළුවන්. අනුරාධපුරේ ආවොත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න වටින තැනක්. ඉතින් මේ වගේ ටිකට් එකක් එච්චර ගාණක් වෙන්නේ නැහැ රුපියල් 50ක් වගේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු ඇතුළ කොහොමද ලස්සනයිද කියලා. මේක අයිති වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වුණාට මේක ගොඩාක්ම අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ වගේ තමයි තියෙන්නේ. මේ විදිහට අපිට යනකොට බලා ගන්න පුළුවන් මෙතන විස්තර ගොඩක් දාලා තියෙනවා මේ උයන ගැන. ඒ වගේම තව රෝස් තිරුවාන කන්ද ගැනත් දාලා තියෙනවා. ඉතින් අපි බලමු හිමීට යන ගමන් කොහොමද මේක ඇතුළ ලස්සනයිද මොකද්ද මේකේ වටිනාකම කියලා. ඉතින් අපි මේ නාමල්ලුය ගැන කතා කරත් එහෙම මේක අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ පිහිටලා තිබුණාට දඹුල්ල නගරයට කිලෝමීටර් 15ක වගේ දුරින් තමයි තියෙන්නේ. එතකොට මේක අක්කර 260ක් විතර විශාලත්වයක් තියෙනවා වගේම මේකේ නාගස් විතරක් නෙමෙයි තියෙන්නේ. මේක ආසියාවේ විශාලම නාගලය කිව්වට නාගස් වගේම තව ඖෂධීය පැලැටි ගොඩාක් තියෙනවා. එතකොට මේක හදලා තියෙන්නේ 8 වෙනි සියවසේ කියන දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ කියලාත් කියනවා. එතකොට මෙතන මෙහෙම මේ පාරේ මේ විදිහටම කැලේ මැදින් යන්න තියෙනවා. ඊට පස්සේ තමයි රෝස තිරුවාන කන්ද තියෙන්නේ. ඉතින් රෝස තිරුවාන කන්ද අපි ගිහිල්ලාම බලමුකෝ. කිනිනාදදී නිල්වන්නත් විලේ කල්ම කියාදරේ උමරදරේ නුවන් පිරේ තුරන් සුන්දට හරිත උදයි ජීවිතේ කෙකුල කියාදරේ. ඉතින් මේ ආසියාවේ විශාලම රෝස තිරුවාන කන්ද ලෝක ප්‍රජාව දැනුවත් කරලා මේක ඓතිහාසික උරුමයක් කරලා තියෙන්නේ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින්. ඉතින් ඒ දැක්කේ හිමියන්ට සෙවන දුන් මුරගා ඓතිහාසික පූජනීයයක් විදිහට සැලකනවා දැන්. ඉතින් මේ විදිහට මේ වගේ නටබුන් දකින්නත් පුළුවන්. කලින් දැක්කේ අපි දාගැබක්. ඒ වගේම මේකත් දාගැබක නටබු. ඒ කාලේ හදපුවේ වගේ ඉතුරු වෙලා තියෙන්නේ මේ දේවල් තමයි දැනට. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු.
ඉතින් දැන් තමයි අපි රෝසතිරුවන කන්ද බලන යන්න හදන්නේ. දැන් ඉස්සෙල්ලාව පාර වගේ නෙවෙයි. දැන් චුට්ටක් කන්දක් වගේ තියෙනවා. මේ පටන් ගන්න හරියම කන්දේ ඉඳලා එන උල්පත් වතුර පාරවල් තියෙනවා. ඒවා මේ විදිහට මෙහෙම ටැංකි වගේ හදලා එකතු කරලා යනවා. ඉතින් මේ වතුර ගොඩාක් සීතලයි, ඒ වගේම පිරිසිදුයි. බොන්න පුළුවන් ගොඩක්. මේ ප්‍රදේශයේ තියෙන වතුර ගොඩක් ප්‍රශ්න වලට මේ කන්දෙන් එන වතුර ගොඩක් හොඳයි කියලා මේ ඉන්න කට්ටිය ගොඩක් කිව්වා. ඒ කියන්නේ මේ කන්දෙන් එන වතුර ගොඩක් පිරිසිදුයි. ඒ වගේම කිවුල අඩු ගතියක් තියෙනවා. කිවුල ඇත්තෙම නැහැ. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක් මේ පැත්තේ ආයට මේ අපිට ජීවත් වෙන මිනිස්සුන්ට. ඉතින් අපි මේ විදිහට කලින් වගේ නැතුව මේ කන්ද නගින්න දැන් හදන්නේ. කලින් වගේ ලේසි නැහැ. දැන් චුට්ටක් අමාරුයි. ඒත් ගොඩක් දුර යන්න නැහැ. මේක ඉක්මනට යන්න පුළුවන්. චුට්ටක් මහන්සි වුණත් වටේ තියෙන ගස් කොළන් දිහා බලන් යනකොට මහන්සිය දැනෙන්නෙම නැති තරම්. මේකේ ඇතුලේ තව අපිට දොළ පාරවල් දකින්න පුළුවන්. ඒ වගේම තව සමහර තියෙනවා කලින් වතුර ගිහිල්ලා දැන් වේලිලා වගේ තියෙන ඒවාත් තියෙනවා. එතකොට මේ විදිහට යනකොට අපිට ඇතුලේ මේ හදලා තියෙනවා වගේ ෂොප් තියෙනවා. ඒ වගේ අපිට එක එක දේවල් ගන්න පුළුවන්. මේ දවස්වල නම් අර ගොඩක් පොයේ කාලයක්වත් නිවාඩු කාලයක් නොවෙන හින්දා ගොඩක් කට්ටිය නැති නිසා ඒව වහලා ඔයාලට ඒ වගේ කාලයක් ආවොත් ඇතුලෙන් කන්න දේවල් ගන්න පුළුවන්. ඉතින් අපි මේ දැන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. මේ බිම පල්ලෙහාට ලාවට රෝස පාටට වගේ පෙවෙනවා. ඒ කියන්නේ ඒ කාලේ තරම්ම දැන් රෝස පාට නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ අවුවයි ඒ වගේම වැස්සයි ගොඩක් කාලයක්. මේක දැන් අවුරුදු මිලියන 500කට කලින් තැන්පත් වුණා කියලා කියනවා. ඉතින් මේ වෙනකොට ගොඩක් ඒ පාට අඩු වුණත් තාමත් තියෙනවා. නමුත් අර කලින් වගේම නැහැ කියලා තමයි ගොඩක් කටේ කියන්නේ. මෙතන තව උඩටත් ගොඩක් යන්න පුළුවන්. අපි උඩට ගිහිල්ලා බලමුකෝ. ඉතින් අර ඈත පේන උඩ ගයක් වගේ හදලා තියෙන තැන තියෙනවා බුදු පිළිමයක්. ඉතින් ගොඩක් කට්ටිය එතනටත් යනවා. ඉතින් අපි ආවෝ චුට්ටක් බහැලා මේ වගේ තැනක ඉඳගෙන ටිකක් මහන්සි හැරියා. අර ලෙවල්ලා තමයි අපි ආපහු යන්න ගියේ. කියන්න ඕනි වටිනාම දේ තමයි මේකට එනකොට මේ උයනට එනකොට පොලිතින් කිසි දෙයක් ගේන්න බෑ. එහෙම ගෙනාවත් ඒව ආපහු අරන් යන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් අපි ආපහු එනකොටත් අපි කලාවැව පාරායනෙම තමයි ආවේ. ඉතින් අපි චුට්ටක් නතර කරලා ඊට පස්සේ අපි තේ එකක් එහෙම බීලා ඉතින් ආපහු යන්න ගියා. යන ගමන් අපි අපේ එහි තියෙන පන්සලකටත් ගිහිල්ලා තමයි අපි ගියේ. Samagin madisabala ඉතින් මේ තියෙන්නේ අපේ අසපුවේ ඉදිවෙන ආනන්ද මහා සෑය.
ඉතින් ඉස්සරහට මේක තව වැඩ කටයුතු ගොඩක් ඉවර වෙලා ගොඩක් කට්ටියට බලන්න වඳින්න කරන්න පුළුවන් තත්ත්වයට එයි. ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටපු හැමෝටම ගොඩක් thank you. අපි ආපහු වීඩියෝ එකකින් හම්බ වෙමු. bye bye.